හයි කොහොමද ඔයාලට මම ගොඩක් කාලේ ඉඳලා ඔයගලන්ට කරන්න ඕනි කියලා හිතාගෙන හිටපු වීඩියෝ එකක්. නමුත් මම මේකප් ලෙසන්ස් ගොඩක් කරගෙන ගියේ නිසා ඒ ටික ඉවර කරනකන් තමයි හිටියේ. ඉතින් මම අද ඔයගලන්ට විශේෂ මේකප් බේස් එකක් හදන හැටි තමයි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඉන්දියා සහ පාකිස්තානි බ්‍රයිඩ්ස්ලාට විශේෂයෙන් එහෙ රටවල සැලොන්ස් වලදී හදන විශේෂ මේකප් බේස් එකක් හදන විදිහ තමයි ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට අපිට ෆවුන්ඩේෂන්ස් කීපයක් යොදාගෙන කරන මේ බේස් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් ඉන්දියන් සහ පාකිස්තාන් බ්‍රයිඩ්ස්ලාගේ ඒගොල්ලෝ වැඩිපුරම භාවිතා කරන්නේ ලික්විඩ් ෆවුන්ඩේෂන්. නමුත් ඒගොල්ලන්ගේ මේකප් එක හරි ලස්සනට තියෙනවා. ගොඩක් වෙලා තියෙනවා සාමාන්‍ය අපි ලංකාවේ නම් ස්ටික් පෑන්කේක් මෙතඩ් එකට තමයි යන්නේ. මොකද ලංකාවේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක මේකප් එක ගොඩක් කළා තියාගන්න ඕන නිසා. නමුත් ඕගොල්ලෝ ගොඩක් දුරට දැකලා ඇති ඉන්දියන් සහ පාකිස්තාන් බ්‍රයිඩ්ස්ලාට ඒගොල්ලෝ ලික්විඩ් ෆවුන්ඩේෂන් තමයි යූස් කරන්නේ. නමුත් ඒගොල්ලෝ විශේෂ ක්‍රමයකට තමයි ගොඩක් අය මේ මේකප් ෆවුන්ඩේෂන් බේස් එක හදාගන්නේ. ඉතින් ඒ ක්‍රමයට ඕගොල්ලන් කරොත් හොඳ ලස්සන ෆුල් කවරේජ් මේකප් එකක් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම අද කරලා තියෙන මේකප් එකත් මේ ෆවුන්ඩේෂන් බේස් එකෙන් තමයි කරලා තියෙන්නේ. ඉතින් මම හිතුවා ඔයගලන්ට මේ මෙතඩ් එකත් කියලා දෙන්න ඕනි කියලා. මම ගොඩක් මේක පරක්කු කරගෙන තියන් හිටියේ. මොකද මගේ මේකප් ලෙසන්ස් ටික ඉවර කරන්න ඕන නිසා. නැත්නම් මම එකපාරටම මේ මෙතඩ් එක කියලා දෙන්න ගියොත් සමහරවිට ගොඩක් අයට කලර් මැච් කරන විදිහ, ෆවුන්ඩේෂන්ස් කොහොමද ස්ටෙප්ස් යන විදිහ කොහොමද කියන ගැටලු එන නිසා ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ මෙතඩ් එකත් යූස් කරලා ඔයගලන්ට හොඳ ෆවුන්ඩේෂන් බේස් එකක් හදාගෙන ෆුල් කවරේජ් මේකප් එකක් කරගන්න පුළුවන් වෙයි කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු මේ බේස් එක හදාගන්න අපිට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මෙතනදී මම මුලින්ම අරගන්නවා ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක්. මේක MAC එකේ NC35 කියන මේ කලර් එක. ඊට අමතරව ඕන වෙනවා ස්ටික් ෆවුන්ඩේෂන් එකක්. මේක මම ක්‍රෙලන් බ්‍රෑන්ඩ් එකේ FS36 කියන නම්බර් එක අරගෙන තියෙන්නේ. ඉතින් මේ කලර්ස් තෝරගන්නකොට මතක තියාගන්න ඕගොල්ලන්ගේ ස්කින් ටෝන් එකට මැච් වෙන කලර් එකම අරගන්න. ඊළඟට ක්‍රෙලන් එකේම පෑන්කේක් එකේ ගන්නවා. මම මේකත් FS36 කියන නම්බර් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අවශ්‍ය වෙනවා ප්‍රයිමර් එකක්. ප්‍රයිමර් එකක් මෙතනදී මතක තියාගන්න ප්‍රයිමර්ස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති වෙනද පොලේ තියෙනවා ස්ප්‍රේ ප්‍රයිමර්ස්. ස්ප්‍රේ ප්‍රයිමර්ස් ගන්න එපා. ජෙල් ප්‍රයිමර් නැත්නම් ක්‍රීම් ප්‍රයිමර් වගේ දෙයක් ගන්න ඕනේ. එතකොට මම මෙන්න මේ රිමෙල් බ්‍රෑන්ඩ් එකේ Fix and Protect කියන මේ ප්‍රයිමර් එක තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට ඕන වෙනවා ෂිමර් පවුඩර් එකක්. ඕනම වර්ගයක ෂිමර් පවුඩර් එකක් ගන්න. හැබැයි මේකත් මතක තියාගන්න ගොඩක් ඩාර්ක් වගේ ටෝන් එක තියෙන කලර් එකක් තියෙන කෙනෙක් නම් සිල්වර් වගේ කලර්ස් වලට යන්න එපා. ඔයගලන්ට රෝස් ගෝල්ඩ් වගේ කලර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒක ස්කින් ටෝන් එක අනුව සිලෙක්ට් කරගන්න මැච් කරලා ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ බේස් එක හදාගන්න. මම ඔයගලන්ට පෙන්නන්න කොහොමද මේක හදාගන්නේ කියලා. මම Maybelline බ්‍රෑන්ඩ් එකේ මේ Fit Me කියන කලෙක්ෂන් එකේ 360 මොකා කියන කලර් එකත් අරගෙන තියෙනවා. මොකද මගේ ස්කින් ටෝන් එකට මැච් කරන්න ඕන නිසා ගොඩක් දුරට MAC එකේ NC35 සහ FS36 මැච් කරලා ඇප්ලයි කරද්දි මගේ ස්කින් එකට පොඩ්ඩක් ලයිට් ලුක් එකක් එනවා. ඉතින් ඒක අඩු කරන්න තමයි මම මේ ඩාර්ක් ටෝන් එක කලර් එකකුත් ඇඩ් කරගන්නේ. මම දැන් පෙන්නන්න ඔයගලන්ට කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ මෙන්න මේ විදිහට මේ ස්ටික් එක අරගෙන ස්ටික් එකෙන් ටිකක් මේ විදිහට හූරලා අර ගන්නවා. ඔයගලන් ඇප්ලයි කරන ප්‍රමාණයට අනුව පමණක් අරගන්න, ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම මේ වගේ මික්සින් පැලට් එකකට එකතු කරගන්නවා මේක. ඊට පස්සේ ඒකටම මම FS NC35 කියන මේ MAC එකේ කලර් එක එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊළඟට මම මේ Maybelline එකේ මේ ඩාර්ක් ටෝන් එකේ තියෙන මේ 360 කියන නම්බර් එකත් පොඩ්ඩක් විතර එකතු කරගන්නවා. මම මගේ කලින් වීඩියෝස් වලදී ඔයගලන්ට කියලා දීලා තියෙනවා කොහොමද කලර් මැචින් කරන්නේ, කලර් මික්සින් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ ෆවුන්ඩේෂන්ස් හදාගන්න. ඊළඟට මම මේ විදිහට මේ පෑන්කේක් එක අරගෙන හොඳට මේ විදිහට හූර ගන්නවා. හූරගෙන ඒකත් මම මේ මික්සර් එකට එකතු කරගන්නවා. ඊළඟට මෙන්න මේ විදිහට මේ ප්‍රයිමර් එකත් ටිකක් එකතු කරගන්නවා. දැන් මම කරන්නේ මම අරගත්ත
මේ shimmer powder එක පොඩ්ඩක් මේ විදිහට සූරලා අරගෙන සුළු ප්‍රමාණයක් මේකට එකතු කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ එකතු කරගත්ත ටික තියෙන්නේ. දැන් මම මේ කරන්නේ මේක හොඳට mix කරගන්න එක. ඔයගලන්ට පේනවා ඇති ගොඩාක් හොඳ තික් මේ බේස් එකක් හැදිලා තියෙනවා මෙතනදී. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ බේස් එක හදාගන්නේ. ඔයගලන්ට ගෑවහම ලොකු වෙනසක් තේරෙයි මේ ෆවුන්ඩේෂන් එකේ. අපි සාමාන්‍ය apply කරන liquid foundation එහෙම නැත්නම් stick pancake එකට වඩා මේක liquid නිසා ගොඩක් හොඳ natural look එකක් වගේම heavy coverage එකක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේක. මේ විදිහට තමයි මේ mixture එක එන්නේ. අපි බලමු දැන් මේක apply කරලා කොයි විදිහටද එන්නේ කියලා. ඔයගලන්ට පේනවා ඇති මේක apply කරද්දි කොයි විදිහට මේක හොඳ thick mixture එකක් විදිහට එන්නේ thick base එකක් විදිහට. ෆවුන්ඩේෂන් බේස් එක ඇප්ලයි කරාට පස්සේ ඊළඟට මම කරන්නේ කම්පැක්ට් පවුඩර් එක ඇප්ලයි කරලා මේක සීල් කරන එක. පේනද හොඳ ෆුල් කවරේජ් එකක් ඇවිල්ලා තිනවා මේකප් එකට. කිසිම රින්කල්ස් පේන්නේ වගේම ක්‍රැක් වෙලා නැහැ. ඉතින් ඕගොල්ලන් try කරලා බලන්න පුළුවන් ලොකු වෙනසක් තේරෙයි. අනිත් එක මෙතනදී අපි ප්‍රයිමර් එකයි ෆවුන්ඩේෂන් ඔක්කොම එකට කලවම් කරලා අපි යූස් කරන නිසා ඕගොල්ලන්ට ලොකු වැඩ කොටසක් නැහැ. ඉතින් ෆවුන්ඩේෂන් එකෙන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් අයි මේකප් අනිත් කන්ටෝරින් ස්ටෙප්ස් වලට යන්න. ඉතින් මේක තමයි ගොඩක් ඉන්දියන් සහ පාකිස්තාන් බ්‍රයිඩ්ස්ලට ඒගොල්ලෝ යූස් කරන්නේ බේස් එක. මොකද මේක ගොඩක් long lasting ගොඩක් වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය liquid foundation එක apply කරනවට වැඩිය durable මේක හොඳට තියාගන්න පුළුවන්. coverage එකත් හොඳයි. thick coverage එකක් තමයි එන්නේ. full makeup එක ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. try කරලා message එකක් comment එකක් දාන්න. ඒ වගේම මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ මගේ videos වලට කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. ඉතින් අපි තවත් මේ වගේ video එකකින් ආයෙත් හමු වෙමු.